කොහොමද යාළුවනේ මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. කාන්තාවගේ සිරුරේ වැදගත්ම අංගවලින් එකක් තමයි නිරෝගී කෙස් කලඹක් කියන්නේ. බොහෝ දෙනෙක් අකලට හිසකෙස් සුදු වීම, හිසකෙස් ගැලවීම, කෙස් අග පැලීම වගේ විවිධ හේතු නිසා බොහෝ අය දුක් වෙනවා. ඉතින් අද ඉඳලා මේ දේවල් ගැන තවත් වද වෙන්න ඕනි වෙන්නේ නැහැ. ඔයාගේ කෙස් කලඹේ සුන්දරත්වය තව තවත් වැඩි දියුණු කරගෙන නිරෝගී කේශ කල්යාණයක හිමිකාරියෙක් වෙන්න අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න කරුණු වලින් පුළුවන් වේවි. ඔයාගේ කොණ්ඩේ පෝෂණය වැඩි කරගන්න වගේම ඉක්මනින්ම කොණ්ඩේ දික් කරගන්න පුළුවන් ස්වභාවික සත්කාරයක් තමයි රයිස් වෝටර් කියන්නේ. සරලවම ඔයා මේකට සහල් කුඩා භාජනයකින් භාගයක් වනසේ අරගෙන මුලින්ම එකපාරක් වතුරින් හොඳින් සෝදා ඉවත් කර අරගන්න. ඉන්පසුව පෙරාගත් සහල් බෝතලයකට දමා වතුර කෝප්ප 2ක් 3ක්වත් දමා ගන්න. එලෙසම රැයක් තිබෙන්නට හැර සහල් වතුර පෙරාගෙන භාවිතයට ගන්න. ඔයා ස්නානය කරනකොට ඔයාගේ කොණ්ඩේ ෂැම්පු කර සෝදාගත් පසුව කොණ්ඩේ මේ සහල් වතුර ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාගේ ඔළුව හොඳින් මසාජ් කරලා විනාඩි 20ක් පමණ වේලාවක් තිබෙන්නට හරින්න. සාර්ථක ප්‍රතිඵල ඔයාට ලබා ගන්න ඕනි නම් අනිවාර්යයෙන්ම සතියකට සැරයක්වත් මේ සත්කාරය කරන්න පුරුදු වෙන්න. ඔයාගේ කොණ්ඩේ පිසි දැමීමට භාවිතා කරන තුවාය ඔයාගේ හිසකෙස් වලට කොපමණක් දුරට බලපම් කරනවාද යන්න ගැන ඔයා ඊතරම් දැනුවත් නැතුව ඇති. හැබැයි කොටන් වර්ගයේ තුවායක් පාවිච්චි කරනවා නම් ඔයාට තේරෙනවා ඇති ඒක ගොරෝසුයි වගේම හිසකෙස් එකෙන් ගැට ගහනවා කියලා. හැබැයි මයික්‍රෝෆයිබර් තුවායක් පාවිච්චි කරනවා නම් ඒක හරිම සිනිඳුයි වගේම මෘදුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හිසකෙස් වල තෙතමනය අඩු කාලයක් තුලදී ඩ්‍රයි කරගන්නත් හැකියාව ලැබෙනවා. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ස්නානය කරනකොට ෂැම්පු කරාට පස්සේ කන්ඩිෂනර් ඇප්ලයි කරන්න. හැබැයි ඔයා මුලින්ම කන්ඩිෂනර් ඇප්ලයි කරාම ෂැම්පු කරනකොට වගේ ඔයාගේ හිසකෙස් ගැලවී යාමක් වෙන්නේ නැහැ. ඔයාගේ කොණ්ඩේ ඩ්‍රයි ගතියකින් යුක්ත වීමටත් එක හේතුවක් තමයි මේක. ඒ වගේම කන්ඩිෂනර් කරන විට හිසකෙස් අගත් හොඳින් ඇප්ලයි කරන්න. මේකෙන් ඔයාගේ හිසකෙස් වල ස්මූත් ගතිය වගේම සිනිඳු ගතියත් වර්ධනය වෙනවා. තව දෙයක් තමයි ඔයාගේ කොණ්ඩේ ඝනකමත් වර්ධනය කරගන්න මේ ක්‍රමය උදව් වෙනවා. ස්කැල්ප් මැසාජර් එකකින් ඔයාගේ හිස් කබල ඉතාමත් හොඳින් වගේම සියුම්ව මසාජ් කරගන්න වගේම ක්ලෙන්ස් එක්ස්ෆොලියේට් කරගන්නත් උදව් වෙනවා. ඔයාගේ ඇඟිලි වලින් සම්බාහනය කරන සමහර වෙලාවල් වලදී නියපෙලින් ඔයාගේ හිස් කබලට සීරීම් තුවාල වෙන්න වගේ බැක්ටීරියා ඇතුළු වෙන්නත් පුළුවන්. හැබැයි ස්කැල්ප් මැසාජර් එකකින් ඒ බලපෑම් සිදු වෙන්නේ නැහැ. දිගින් දිගටම හිසකෙස් ගැලවී යාමට හිස්වරි වද කරගන්න වගේම ඔයාගේ කොණ්ඩේ පෝෂණය රැකගන්නත් උදව් වෙන සත්කාරයක් තමයි කෝමාරිකා කියන්නේ. ඔයා ස්නානය කරන්න විනාඩි 30ක් හෝ පැයකට කලින් කෝමාරිකා ජෙලි ද්‍රාවය ඔයාගේ ඔළුවට ඇප්ලයි කරලා හොඳින් මසාජ් කර තිබන්නට හැරින්න. ඒ වගේම තමයි ඔයාට ගැට ගැසුණු ඩ්‍රයි වෙච්ච ෆ්‍රිසි කොණ්ඩයක් තියෙනවා නම් කෝමාරිකා ජෙලි, යෝගට් සහ පොල් තෙල් ගෙන හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ කොණ්ඩේට ඇප්ලයි කරන්න. පැයක් පමණ වේලාවක් තැබෙන්නට හැර සෝදා හරින්න. මේකෙන් ඔයාට ඝනකමෙන් යුත් ස්මූත් කේශ කල්යාණියක් වීමේ වරම ලබා ගන්නට හැකි වෙනවා. නිවැරදි තෙල් සත්කාරයක් මගින් හිසකෙස් වලට නිසි පෝෂණයක් ලබා ගන්න පුළුවන්. සැලොන් එකකට නොගිහින් උනත් හොඳින් මොයිස්චරයිස් ග්ලොසි පෙනුමක් තියෙන සැලොන් ලුක් එකක් ගෙදරදීම ලබා ගන්න ඔයාට නිවැරදි තෙල් සාත්තුව කරා නම් ඒක ඇචීව් කරගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන ඔයිල් වර්ගයේ බිංදු කීපයක් ඔයාගේ හිස් කබලට හොඳින් ඇප්ලයි කරන්න. ඔයාගේ ඔළුව හොඳින් රුධිර සංසරණය සිදුවීමට සඳහා හොඳින් මසාජ් කරගන්න ඕනි. අමතර සත්කාරයක් විදියට තෙල් හොඳින් ඔයාගේ හිස් කබලට උරා ගැනීම සඳහා විනාඩි 30ක් පමණ වේලාවක් තුවායකින් ඔළුව ආවරණය කරගෙන සිටින්න. ඉන්පසු ඔයාගේ හිසකෙස් හොඳින් සෝදා හරින්න. ඔයා ස්නානය කරලා සම්පූර්ණයෙන්ම හිසකෙස් වල තෙතමනය පිටින්ම හෙයර් ඩ්‍රයි එක පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ 90ක් පමණ ඔයාගේ කොණ්ඩේ වේලාගත් පසුව පමණක් හෙයර් ඩ්‍රයි එක පාවිච්චි කරන්න.
ඔයාගේ හිසකෙස්වල ශක්තිමත් භාවය වර්ධනය කරගන්නට අවශ්‍ය වෙන ප්‍රෝටීන බිත්තරකහමදය අඩංගු වෙනවා. ඒ වගේම ඔලිව් ඔයිල් මගින් ඔයාගේ කොණ්ඩේ මොයිස්චරයිස් ගතිය වගේම ශයිනි ගතිය ඇති කරනවා. මෙහිදී බිත්තර කහමදේ සහ ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක් ගෙන හොඳින් මිශ්‍ර කරලා ඇප්ලයි කරගන්න. විනාඩි 20ක් පමණ තිබෙන්නට හැරලා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. ෆ්ලැක්ස් සීඩ් නැත්නම් හණ ඇට කීපයක් වතුර කෝප්ප දෙකක් සහ කැස්ටර් ඔයිල් තේ හැඳි කීපයක් අරගන්න. වතුර කෝප්ප දෙකක් එක් කරගත් භාජනය ලිපේ තබා ගන්න. උතුරන වතුර භාජනයකට හණ ඇට එකතු කරගෙන මද ගින්දරේ හැඳි ගාමින් විනාඩි 10ක් පමණ උතුරවා ගන්න. පසුව පේරාගත් ද්‍රාවණය නිවෙන්නට හැර කැස්ටර් ඔයිල් එක් කරගන්න. ඔයාගේ හිස කෙස් වලට ඇප්ලයි කරනකොට හිස් කබලට මේ ඇප්ලයි කරලා විනාඩි 30ක් පමණ තබා ගත්තට පස්සේ ෂැම්පූ වර්ගයක් පාවිච්චි කරලා සෝදා හරින්න. ෆ්ලැක්ස් සීඩ්ස් වලින් ඔයාගේ හිසකෙස් ශක්තිමත් කරනවා වගේම වර්ධනය කරනවා. ඒ විතරක්ම නෙවෙයි හානි වෙච්ච ඔයාගේ හිස් කෙසත් අලුත් වැඩියා කරන්න දායක වෙනවා. පාගෙට තම්බාගත් වට්ටක්කා සොල්පයක් මීපැණි මේස හැඳි 4ක් සුදු පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් ආමන්ඩ් ඔයිල් වලින් මේස හැඳි 4ක් එක්කොට බ්ලෙන්ඩර් කරගන්න. සාදාගත් පේස්ට් එක ඔයා ස්නානය කරන්නට පෙර කොණ්ඩේ සහ හිස කබලය හොඳින් ඇප්ලයි කරගන්න. විනාඩි 20ක් පමණ තබාගත් පසු ස්නානය කරන්න.